සුබ පාස්කුවක් වේවා. යේසුස් වහන්සේගේ මරණයෙන් උත්ථානය තමයි පාස්කුවේ පරමාර්ථය. යේසුස් වහන්සේ ජීවමානව වැඩවසන කාලයේදීම උන්වහන්සේගේ මරණයෙන් උත්ථානය ගැන තම අනුගාමිකයන්ට කියලා තිබුණා. ඒත් ඔවුන් ඒක තේරුම් ගත්තා කියලා අපිට තේරෙන්නේ නැහැ. මොකද යේසුස් වහන්සේගේ මරණයෙන් පසුව තුන්වෙනි දවසේ උන්වහන්සේගේ සොහොනට යනවා ඔවුන් සුවඳ ද්‍රව්‍ය ඒ වගේ දේවල් අරගෙන යුදෙව් සම්ප්‍රදායට. ඒ වෙලාවේදී දර්ශනය වෙනවා සුදු වස්ත්‍ර ඇඳගත්තා වූ දේවදූතයන් වාගේ දෙදෙනෙක්. ඔවුන් මෙන්න මෙහෙම කියනවා කියලා බයිබලයේ තියෙනවා. උත්ථාන වූ තැනන් වහන්සේ ඔබ සොයන්නේ ඇයි? උන්වහන්සේ ජීවමානව මරණයෙන් උත්ථාන වෙලා වැඩවස කරනවා. මෙන්න මේක ඔවුන්ට ප්‍රශ්නයක් වුණා. මොකද යේසුස් වහන්සේගේ උප්පත්තියේදීම සුද්ධ වූ යොහන් තුමාගේ සුභාරංචි මෙන්න මේව කියනවා. යේසුස් වහන්සේගේ උපත ලැබුවේ මානව සංහතියෙන්වත් කායික සබඳතාවයකින්වත් මිනිස් පියකුගෙන්වත් නොව දෙවියන් වහන්සේගෙන්. ඒ නිසා අපි දන්නවා යම් කෙනෙක් ලෝකෙ බිහි වුණොත්, ඔහු මරණයටපත් වුණොත්, ඔහු භූමියට පස් වලින් හරි අලු වලින් හරි ඒ මූල ධාතුවට එකතු වෙනවා. නමුත් යේසුස් වහන්සේගේ උප්පත්තියේ ඉඳලම කියන්නේ උන්වහන්සේ දිව්‍යමය නිර්මාණයක් කියලා. ඒ නිසා උන්වහන්සේ මරණයෙන් උත්ථාන වෙනවා. මේක මේ ලෝකෙ කිසි කෙනෙකුට අත්දැකීමක් නැති නිසා ඒක පිළිගන්න බොහෝ අය අකමැතියි. නමුත් උන්වහන්සේ ජීවමානව මේ විශ්වයේ වැඩවසනවා. කොහොමද කිතුණුවන් හැටියට අපි ඒක දැනගන්නේ? අපි දන්නවා ගුවන් විදුලි තරංග ලෝකේ හැමතැනම තියෙනවා. හැබැයි අපි අපේ ගුවන් විදුලි යන්ත්‍රය සුසර කෙරුවොත් විතරයි ඒ හඬ අපිට අහන්න පුළුවන්. අන්න ඒ වාගේ යේසුස් වහන්සේගේ ජීවමානකම අපිට ලැබ ගන්න පුළුවන් වෙන්නේ අපි උන්වහන්සේ සමග ඒකාබද්ධ වුණොත්. ඒ නිසා යේසුස් වහන්සේ අපිට එළිදරව් වෙනවා. අපි උන්වහන්සේට යාඥා කරනවා. උන්වහන්සේ අපට කතා කරනවා. අපි උන්වහන්සේ සමග ඒකාබද්ධ වුණොත්. ඒ නිසා අද දිනේදී ජීවමාන තැනන් වහන්සේ අප සමග වාසය කරනවා සදාකාලයෙන් සදාකාලයෙන්.